අපේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ ප්‍රධානම ඉගැන්වීමක් තමයි අප්‍රමාද. එහෙමයි. ඒතර අප්‍රමාදයේ කියවහම මේ ලොකු අර්ථයක් තියෙන වචනයක්. ඒ කියන්නේ ගුණ දහම් පූර්ණේ කිරීමක් කියනවනේ බුද්ධ ශාසනයේ. දැන් ওই දාන සීල භාවනා ආදී වශයෙන් කුසල් දහම් 10ක් ගැන කියනවා. මේ කුසල් දහම් 10 පූර්ණේ කරන්ඩ අපි නිතර පූර්ණේ කරන්න යෙදෙන්නයි කියන එක තමයි මේ කියන්නේ. අප්‍රමාදය කියලා. ඉතින් ඒ අප්‍රමාදයේදී විශේෂයෙන්ම වැදගත් කුසල් අපි තෝරා ගන්න ඕනේ. ඒතර නිවන් දකින්න ඍජුවේම බලපාන කුසලයක් තමයි පින්වත්නි භාවනා කියලා කියන්නේ. ඒතර භාවනාමය කුසලයේ අපේ ජීවිතේට අපි එක්කව කරගත්තාම අනික් කුසලුත් තියෙනවා. අපිට ඉක්මනින් මේ නිවන් ගමන යන්න පුළුවන්. මේකට කියනවා අප්‍රමාදය කියලා. ඒතර අපේ පින්වතුන්ට එදිනදා ජීවිතයේ ප්‍රශ්නත් එක්ක කාලය ගෙවෙනවා. අපේ ජීවිතේ ගෙවිලා යනවා. ඒතර අපිට බලපුවාම ජීවිතය අවසන් වෙලා බලපුවාම අපි එක්කව කරගත්තු දේවල් ප්‍රමාණය මදි. මෙච්චර වටිනා බුද්ධ ශාසනයක මීට වඩා ගොඩාක් දේවල් අපිට එක්කව කරගන්න පුළුවන්. නමුත් අපි එක්කව කරගත්තු ප්‍රමාණය මදි. ඒතර එහෙම නොවි අවබෝධයේ තියෙන බෞද්ධ පින්වතුන් වැඩි දේවල් ප්‍රමාණයක් එක්කව කරගන්න ඕන. මොකද අපි ජීවිතේ බොහොම කෙටි කාලයක්. අවුරුදු 50ක් 60ක් 100ක් කියන්නේ පින්වත්නි ජීවිතය ඉතාම කෙටි කාලයක්. ඒත් මේ කෙටි කාලයේ දවසින් දවස වේගින් ගෙවෙනවා. ඒක ගෙවෙන එක අපි දකින්න ඕනේ. ඒක දකිනකොට තමයි අප්‍රමාදී හැදෙන්නේ. කියන්නේ අපේ ඔය දැන් අර අපි කියනවනේ සංවේග වස්තුයි කියලා. අපේ ජාති ජරා ව්‍යාධි චුති අපාය අතීත අපට්ටක වක්ත දුක්ඛං ඉදානාහාර ගවෙට්ටි දුක්ඛං. ඒත් මේ සංවේග වස්තු 8. කියන්නේ අපේ ජාතියටපත් වෙලා ඉන්නේ. ජරාවකටපත් වෙනවා. ටිකෙන් ටික වයෝවෘද්ධ බවටපත් වෙනවා. ව්‍යාධියටපත් වෙනවා, මරණයටපත් වෙනවා. මේවා ටිකක් අපි හිතනවා නම් අන්න අපිට හිතනවා එන ඉක්මන් කරලා කුසල් දහම් පූර්ණේ කරන්න ඕනේ. ඒ කුසල් දහම් වල වැදගත්ම දේවල් අපි හොයා ගන්න ඕනේ. කියන්නේ අපි අවබෝධ කරගන්න ඕනේ කුසල් ඔක්කොම වැදගත්. හැබැයි ඒ අතර පින්වත්නි තාම වැදගත් කුසල් තියෙනවා. ඒවට කියනවා භාවනාමය කුසල් කියලා. ඒ කියන්නේ දැන් අපේ ව්‍යාපාර ශාස්ත්‍රයක් කරන කෙනෙක් වුණොත් පින්වත් නෝනා මහත්මිය එයා බලනවා මේ යමකට ආයෝජනය කළාම ඊට වඩා හොඳ ව්‍යාපාරයක්. ඒකට ආයෝජනයක් කරනවා. ඒතර එයා වැඩි ප්‍රතිලාභයක් ලබනවා. ඒ වගේම තමයි පින්වත් නෝනා මහත්මිය මේ අපේ කුසල් වල තියෙන මේ ගතියම. අපි සාමාන්‍යයෙන් එදිනෙදා පන්සලකට එන එකත් වටිනවා. හැබැයි ඊට වඩා වටින හොඳට ශ්‍රද්ධාවෙන් භක්තියෙන් මලක් පූජා කරලා වන්දනමාන කරලා කටයුතු කරන. ඊටත් වඩා වටිනවා එතෙන්ද ගිහින් ටිකක් භාවනා කරනවා. අන්න ඒ වගේ අපි ඒක හිතට ඊට පස්සේ කාවද්දා ගන්නවා. මම අනිවාර්යෙන් අද දවසේ පැය භාගයක් භාවනා කරනවා. අද දවසේ පැයක් භාවනා කරනවා. මේක හිතට කාවද්දා ගන්නවා. කාවද්දාගත්තු දේ අපි නැවත යොදවා ගන්නවා. අන්න කාලයක් යනකොට අවුරුද්දක් දෙකක් යනකොට මහ විශාල ශක්තියක් ගොඩ නැගිනවා. මේකට කියනවා භාවනා ශක්තිය. අපේ ජීවිතය අවසන් වෙනකොට සමහරලාට මාර්ගඵල ලැබිලා තිබුණ නැත්නම් අපේ ඊළඟ ජීවිතයක් ඉතා ප්‍රබල ජීවිතයක් ලබන්න උපකාරයක් වෙනවා. ඒ නිසා අපේ බෞද්ධ පින්වතුන් මේක තේරුම් අරගෙන දවස් එක්කනා කාලයක් අපි වෙන් කර ගන්න ඕනේ ওই භාවනා කටයුතු වෙනුවෙන්. හරියට හොඳට ශ්‍රද්ධා භක්තිය පිහිටුවාගෙන බුද්ධ වන්දනාවක් කරන්න. එහෙම නැත්නම් ශ්‍රද්ධා භක්තිය පිහිටුවාගෙන බුද්ධානුස්සති භාවනාවක් වඩන්න. ශ්‍රද්ධා භක්තිය පිහිටුවාගෙන සංඝානුස්සති භාවනාවක් නැත්නම් මෛත්‍රී භාවනාවක්. මේ වගේ යම් බඳු භාවනාවක් මොනවා හරි ක්‍රමයක්. ඉතින් විපස්සනා භාවනාව ආදී ක්‍රමත් තියෙනවා. මේ වෙලාවේ කියා දෙන්න යන්නේ නැහැ. මොකද ඔක්කොම කිව්වහම පැටලෙන නිසා. ඉතින් ඒ නිසා පින්වත්නි අර අප්‍රමාදය කියලා කියන්නේ හොඳ කුසල් තෝරගන්න ඕනේ. ඒ කුසල් නැවත පුහුණු කරවන්න ඕනේ. ජීවිතයට ගොඩාක් කුසල් එක්කව කරගන්න ඕනේ. ඒ කුසල් එක්කව වුණාම ජීවිතය අවසන් වෙන්නේ කුසල් ගොඩාක් අරගෙන අපි. ඊළඟ භවයකට යන්නේ ගොඩාක් කුසල් අරගෙන. ඒතර ඒ ජීවිතය ඊටත් වඩා කුසල් එක්කව කරගන්නවා. නිවනට ඉතා ඉක්මනින් යන්න පුළුවන්කමක් ලැබෙනවා පින්වත්නි.